මෙරට අග්‍රගණ්‍ය රජනී මාල්නී පොන්සේකා මහත්මිය ඊයේ අලුයම දෙකට පමණ කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත වන විට ඇය වයස අවුරුදු 79 වන වියේ පසු වුණා. මාල්නී පොන්සේකා මහත්මියගේ අවසාන කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන සඳුදා එනම් හෙට දින සවස 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් සිදු කර අවසන්. මේ වන විට ඇයගේ දේහය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී තැන්පත් කර ඇති අතර මහජන ගෞරවය සඳහා හෙට දහවල් 12 වන තෙක් අවස්ථාව හිමි වෙනවා. මාල්නී පොන්සේකා මහත්මිය නවලෝක රෝහලට ඇතුළත් වීමෙන් පසුව එතුමිය මිය යන මොහොතෙක් එතුමියගේ සියලුම සත්කාරයන් සහ සියලුම රෝහල් ගාස්තු රජය විසින් දැරීමටත් නවලෝක රෝහල විසින් ඒවා නොගෙන ඇයට උපහාරයක් පිණිස මේ සියලුම ක්‍රියා නොමිලේ සිදු කිරීමට නවලෝක රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත. එසේම එම වෛද්‍යවරුන් පවා ඇය වෙනුවෙන් සිය වෛද්‍ය පහසුකම් ලබා දුන්නේ නොමිලේ බව නවලෝක රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන අතර සියලුම වෛද්‍ය කටයුතු සඳහා කිසිදු මුදලක් රජයෙන් හෝ කිසිදු ආයතනයකින් ලබා නොගත් බව නවලෝක රෝහල නිල වශයෙන් නිවේදනය කරයි. කෙසේ වෙතත්